ඉතින් ඇත්තටම අද ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ පළවෙනි වතාවට එල්එල්සි කිරීමේ ඉස්සරහින් ගෝල් මෙඩලයක් එයාගේ හිස්ටරි අලුත් කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. මොකද විශ්වවිද්‍යාලයෙන් දෙන්න ඕනේ එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ සිටින සියලුම ජනතාව ඇවිල්ලා මට සහයෝගය ලබා දුන්නා. චියර් කරා මට මේ තරගයේ දෙන්න. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. සහ මේ ටුවර් එක එන්න මුලින්ම කියන්නේ ඇත්ලීට්ලගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම සහයෝගයක්ම කරපු ඔලිම්පික් කමිටුවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ කිසිම ඇත්ලීට් කෙනෙකුට ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් ගොඩක් ස්තුතියි ඔලිම්පික් කමිටුවට. ඉතින් ඉස්සරහට තව සෑහෙන කම්පිටිෂන් තියෙනවා. අවසාන දිනේ ඒෂියන් ගේම්ස් පිළිවෙලට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවේ එංගලන්තයේ අතර ගත්තොත් එහෙනම් ඇත්තටම වෙදර් කන්ඩිෂන් දෙකක්. ඉතින් හරි අමාරුයි වෝම් අප් එකෙන් තියාගන්න. මොකද අපිට ඕනේ තියෙනවා. ඉතින් මම මේක හරි කරා. ගොඩක් සතුටුයි. හරි අමාරු කම්පිටිෂන් එකක්. මොකද කිසිම කෙනෙක් ත්‍රෝ එකක් බැඩ කරේ නැහැ. මට පළවෙනි ත්‍රෝ එක මගේ පළවෙනි ත්‍රෝ එක ත්‍රෝ වුණා. මම ඒක කරා. පොන්ඩල් දෙන්න කලින් මම කියලා තිබ්බේ මට ඕන ලංකාවට ගෝල්ඩ් මෙඩල් එක අරගෙන යන්න. මට ඔලිම්පික් වලත් ඕන ගෝල්ඩ් මෙඩල් එක අපේ අපි එනවා මගේ